හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරන ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලිසිය විසින් අදාළ ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අසුන ආසන්නයේ ඇති ඩෑෂ්බෝඩ් එක යට තිබී C4 නැමැති මෙම අදිබල ඇති වෙඩි බෙහෙත් සහිත බෑගයක් සොයාගත් බවය. පොලිස් භාරයට ගත් මෙම වෙඩි බෙහෙත් ප්‍රමාණයේ බර ග්‍රෑම් 157.7ක් වන බව පැවසූ පොලිසිය පැවසුවේ අදාළ වෙඩි බෙහෙත් ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගත් බවය. මෙම වෙඩි බෙහෙත් අදිබල ඇති පුපුරන ද්‍රව්‍යයක් වන බවත් මෙම වෙඩි බෙහෙත් ප්‍රවාහනයද සපුරා තහනම් වන බවද පොලිසිය පැවසිය. සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුපුරන ද්‍රව්‍ය කන්තලේ ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කළ බවය. ඒ අනුව වෙඩි බෙහෙත් තොගය එම ප්‍රදේශයට රැගෙන යන්නේ කුමක් සඳහාද යන්න හබරණ පොලිසිය විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ. සැකකරු සහ එම ලොරි රථය අද දින බකම්මුණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.